උඩ ක්‍රස්ට් එක ක්‍රිස්පි මැද ෆජි ක්‍රැකල් ටොප් බ්‍රවුනීස් හදමු. මේකට අවශ්‍යයි කොකෝ පවුඩර් කෝප්ප 4න් 3යි, බටර් කෝප්ප 4න් 3යි, සීනි කෝප්ප 2යි, බිත්තර 2යි, වැනිලා තේ හැන්දයි, පිටි කෝප් 1යි කාලයි, බේකින් පවුඩර් තේ හැන්දයි, කජු හරි ආමන්ඩ්ස් හරි නට්ස් කෝප්ප 1යි, තව චොක්ලට් චිප්ස් කෝප්පයයි. අපි දැන් 9යි 13 ට්‍රේ එකට බටර් ගල් ලෑස්ති කරනවා. oven එක අංශක 180 විනාඩි 10ක් ප්‍රී හීට් කරන්න දානවා. pan එකක් ලිපේ තියලා ඒකට බටර් දාලා අඩු ගින්දරේ මෙල්ට් කරගන්න ඕනේ, දිය කරගන්න ඕනේ. ඒකටම අපි කොකෝ පවුඩර් එකතු කරලා ඒකත් හොඳට මිශ්‍ර කරගන්නවා. ඒකට දැන් අපි සීනි ටික එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් ලිප නිවලයි මේක කරන්නේ. සීනි දානකොට ලිප නිවන්න ඕනේ. ඒකටම වැනිලත් එකතු කරනවා. බිත්තර දෙක අපි එක බැගින් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. දැන් අපි පිටි වලට බේකින් පවුඩර් එකතු කරලා ඒකත් මේ මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් කජු හරි ආමන්ඩ්ස් හරි කපාගත්ත ටිකත් එකතු කරලා මිශ්‍ර කරනවා. අපි කපාගත්ත චොක්ලට් චිප්ස් හරි චොක්ලට් චන්ක්ස් හරිත් මේ වෙලාවේදී එකතු කරනවා. දැන් මේ මිශ්‍රණය අපි මුලින් සාදාගත්ත pan එකට දාලා අංශක 180 විනාඩි 30ක් බේක් කරගන්න ඕනේ. අපි කෑලි කපා ගන්න ඉස්සෙල්ලා මේක හොඳටම සීතල වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ විදිහට කෑලි කපා ගන්න පුළුවන්. මේක ඉතාමත් රසවත් බ්‍රවුනි එකක්. මේ බ්‍රවුනි එක රස බලපු හැමෝම මේකට හරිම කැමතියි. මේක ගොඩක් පහසුවෙන් හදා ගන්න පුළුවන් බ්‍රවුනි එකක්. වැඩි දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ මේක හදන්න.